යම් කෙනෙක් කලා ශාස්ත්‍රයට අවතීර්ණ වෙනවා නේ කියන්නේ රංගනය වෙන්න පුළුවන් ගායනය වෙන්න පුළුවන් නර්තනය වෙන්න පුළුවන් ඒ වගේ ශාස්ත්‍රයකට අවතීර්ණ වෙන්න දුවෙක් හරි පුතෙක් හරි වැඩිහිටි කෙනෙක් හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබතුමා අදහන ආගම සහ ඒ දේව සංකල්ප එක්ක එතකොට බෞද්ධාගමද ඇතුළුව ඒවා අනුසාරයෙන් කොහොමද ඒ කටයුතු දියුණු කරගන්න කොහොමද මේ මාර්ගය හදාගන්නේ? ප්‍රථමයෙන්ම කවුරු හරි පුද්ගලෙක් එයා අදහන ආගමට අනුව ආගමානුකූල වත්පිළිවෙත් කරන්න ඕනේ. ඒ වත්පිළිවෙත් කරගෙන යන අතරේදී පෙර සංසාරයේ ගෙනාපු පුරුවක් තියෙනවා. අපි ඒකට කියනවා මේ පෙර සංසාරයේ ගෙනාපු හුරුව. ඒ හුරුවට අනුව තමයි යම් යම් පුද්ගලයන්ට ඒ ශක්තියෙන් උදා වෙන්නේ. පෙර සංසාරයේ නාට්‍යකරණය පිළිබඳව හරි නර්තනකරණය පිළිබඳව හරි සංගීතය පිළිබඳව හරි පූර්ණ දැනුම් සම්භාරයක් තිබිච්ච පුද්ගලයෙක් ඒ දැනුම් සම්භාරය පුරාගෙන ගිහිල්ලා මිය ගිහිල්ලා නැවත මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා නම් එයාට අර පෙර සංසාරේ හුරුව තියෙනවා. ඒ හුරුවත් එක තමයි දරුවෝ යන්නේ. හැම දරුවෙක්ම කලා ශාස්ත්‍රයට එන්නේ නැහැ. හැම දරුවෙක්ම ගොවිතැන් කටයුතු කරන්නේත් නැහැ. හැම දරුවෙක්ම ડોක්ටර් කෙනෙක් වෙන්නෙත් නැහැ. හැම දරුවෙක්ම නීතිඥයෙක් වෙන්නෙත් නැහැ. හැම දරුවෙක්ම ඉංජිනේරුවෙක් වෙන්නෙත් නැහැ. එතකොට ඒ දරුවා පෙර සංසාරයේ ගෙනාපු දැනුම් සම්භාරයත් එක්ක කුසල කර්ම බලවේගයන් එක්ක තමයි ඒ දරුවෝ ඉදිරියට එන්නේ. ඒගොල්ලන්ට පිහිටන්නේ එතකොට. නැතුව ආවට ගියාට දැන් උදාහරණයකට ගත්තොත් අම්මට ඕනේ දරුවව ડોක්ටර් කෙනෙක් කරන්න. නමුත් අම්මට දරුවව ડોක්ටර් කෙනෙක් කරන්න බෑ. දරුවා යන්නේ සංගීත ශාස්ත්‍රයට. ඒකට සංගීත ශාස්ත්‍රයෙන් ඇදලා දාලා ડોක්ටර් කෙනෙක් කරන්න බෑනේ. එතකොට ඒකට උදාහරණයක් ලංකාව තුලම තියෙනවා. ඊට පස්සේ ඒ දරුවා යන්නේ ඒ සංගීත ශාස්ත්‍රයේ පැත්තට විතරයි. එතකොට අම්මගේ අර ආකල්පය නිකන් හීනමානයක් විතරක් වෙලා නැති වෙලා යනවා. ඒ වගේ කටයුතු අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ හොඳම දේ තමයි මම කියන්නේ සෑම දරුවෙක්ම tamun තෝරාගත්ත වෘත්තියට ගරු කරන්න ඕනේ. වෘත්තිය හරියාකාරව ඒ වෘත්තියට එන්න ඒ දරුවගේ ආසාව තියෙන්න ඕනේ, කැමැත්ත තියෙන්න ඕනේ, ඒ දරුවට කැපවීම තියෙන්න ඕනේ. මොන ප්‍රශ්න බාධකාවක් මම මේ වෘත්තියේ නියැලෙනවා, මේ වෘත්තිය තමයි මගේ ඉදිරි ගමන ක්‍රියාත්මක වෙන්නේ කියන එක තියෙන්න ඕනේ. අපි ඒකට කියනවා සහජ කුසලයේ කියලා. සහජ කුසලයේ කියලා කියන්නේ මේ දෙයට. එතකොට පෙර සංසාරයේ සහජ කුසල් තිබිච්ච දරුවෝ තමයි මේ ආත්ම භාවයේදීත් ওই තත්ත්වවල වලට යොමු වෙන්නේ. බලෙන් දාන්න බෑ. කිසිම කෙනෙක්ව බලෙන් ඇතුළත් කරන්න බෑ කිසිම වෘත්තියකට. ඒ දරුවා ගෙනාපු කර්ම බල එක්ක ඒ දරුවා ඒ වෘත්තියට නියැලෙනවා. අපිට මහත්තයා දැන් ඒක දැන් හිතන්නකො කවුරු හරි කෙනෙක් එහෙම කර්ම බලෙන් එහෙම කුසල් නැති කෙනෙක් කියලා, ගෙනාවු නැති කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක්ගේ හිතේ ආසාවක් තියෙන්න පුළුවන්. මේ විශාල ආශාවක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් කොහොමද ඒ වෙනුවෙන් කියන්නේ වෙහෙසෙන්න ඕනේ කියන අපි හිතන්නකෝ දැන් කියන්නේ දේව සංකල්ප එක්ක වෙන්න පුළුවන් නැත්නම් බුදුදහම ආශ්‍රය කරගෙන වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ කියන්නේ ඒක අපි දැන් කිව්වොත් දැන් මේක අකුසලයක් නොවන දෙයක් කියලා කියන්නකෝ. ඒ වගේ දෙයක් නම් ඒක සමාජයට හොඳ දෙයක් දෙන දෙයක් නම් දැන් ඒ වගේ දෙයකින් එයාට ආස නම් ඒ පැත්තෙන් කියන්නේ එයාට බලාපොරොත්තුවක් තියෙනවා මේ පැත්තෙන් ඉදිරියට එන්න කොහොමද එයා ඒකට සූදානම් වෙන්න ඕන? කොහොමත් බෞද්ධයෙකෝ එයාගේ ආගමනුකූලවත් පිළිවෙත් එයා සිද්ධ කරගන්න ඕනේ. එතකොට ඒ පැත්තෙන් ඒ දේ කරනකොට සිව්සට ශිල්ප ශාස්ත්‍ර ඥානෙට අධිපතිත්වය දෙන්නේ සරස්වති අම්මා මෑණියෝ. එතකොට සරස්වති අම්මා මෑණියන්ගේ ආශිර්වාදයත් බුද්ධියට සහ ඥානයට අධිපතිත්වය දෙන ගණපති දෙවියන්ගේ ආශිර්වාදය ඇතුවේ දරුවට ඒ ගමන යන්න පුළුවන්. ඒකට කරන්න තියෙන මොන හරි තියෙනවද? වත් පිළිවෙත් තියෙනවා, බොහෝ තියෙනවා. ඒවට ස්තෝත්‍ර තියෙනවා, සරස්වති දහන් තියෙනවා, ගණදෙවි ස්තෝත්‍ර තියෙනවා, ගණදෙවි දහන් තියෙනවා. ඊට පස්සේ ගායත්‍රි මන්ත්‍ර තියෙනවා. විශේෂ හොඳම දේ තමයි ගායත්‍රි පාඩම් කරගන්න. ගායත්‍රියක් පාඩම් කරගෙන ඒ ගායත්‍රිය නිතර මූණනවා නම් අර ඒ ප්‍රධාන දේවතාවාගේ ඒ ශේත්‍රයට අදාළ දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ආශිර්වාදය ඒ දරුවන්ට නිතිදින්ම ලැබෙනවා. ඔබතුමාට මේ වෙලාවේ පුළුවන්ද ඒ ගායත්‍රි ඒ ස්තෝත්‍රයක ගායත්‍රි තියෙනවා ගොඩක්. එක දෙවියන්ට එක ගායත්‍රි තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඊශ්වර දෙවියන්ට
තත්මහේසාය විත්මහේ වාක් විසුද්ධාය දීමහේ තන්නෝ ශිව ප්‍රෝචෝදයා. ඒ වගේ ගොඩක් ගයත්‍රී තියෙනවා. වේදේ චතුර්වේදයේ ඔය ගයත්‍රී නොදන්නා තාන්ත්‍රිකයා මෝඩෙක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගයත්‍රියක් දැනගන්නම ඕනේ. එයා ඒ වෘත්තියේ නියැලෙනවා නම් අනිවාර්යෙන් ගයත්‍රී දැනගත යුතුමයි. ඕනම කෙනෙක් ඕනම අදුරුතුමෙක් හෝ වේවා ඕනම කෙනෙක් මේ ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් වේවා ඒ වෘත්තියේ නියැලෙන කෙනෙක් වේවා අපි කියමු සංගීත වෘත්තිය කලා වෘත්තිය කවුරු හරි කලාව කියවම ගොඩම ඒක ඔක්කොම පොදු ධර්මතාවයක්නේ. ඒකට කලාවේ නියැලෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සරස්වති අම්මගේ ගණපති අප්පච්චිගේ ගයත්‍රී පාඩම් කරගෙන හිටිය යුතුමයි. ඒ ගයත්‍රී තියෙනවා ගොඩක්. ඒ ගයත්‍රී වලින් තමුන්ට හැඟෙන තමුන්ට පාඩම් කරන්න පහසු ගයත්‍රියක් අරගෙන සිද්ධි කරගත්තාම හරි. අපිට මහත්තයා ඒ වගේ ගයත්‍රී හොයාගන්න පුළුවන් කොහෙන්ද? ගයත්‍රී තියෙනවා. දැන් තාම මේ වෛද්‍ය දැන්ටන මේ නූතන මේ මොනවද මේ ඔය ෆෝන් එක YouTube එකට ගියාම සරස්වතී ගයත්‍රී කියලා ගැව්වනම් ගයත්‍රී මන්ත්‍ර ටික එනවා. ඒවා අපි ලංකාවේ ඒවා නෙවෙයි. ලංකාවේ නෙවෙයි ගයත්‍රී. ගයත්‍රී ඉන්දියාවේ. වේදේ චතුර්වේදයත් එක්ක එන එකක් ඒ තියෙන්නේ. වේද ගන්ත්‍රවල තියෙන දේ ඒගොල්ලෝ දැන් එළියට දීලා තියෙනවා ගයත්‍රී නමෙන්. ගයත්‍රී තමයි හොඳම. හරි බොහොම ස්තුතියි ඔබතුමාට. පින් සිද්ධ වෙනවා. බොහොම පින්. හරි.